සච්චාවේ බෝධක මනන්ත නයායුබුතං ධාතුබ්බේද ගතමෝහ හරං මුනි සංවන්නිතං බුද්ධිතං වරසද්ද සත්තං තුල්‍යං නමාමි සුගතං ජය මංගලාය පත්තාරිතං බුද්ධ ජනේහි ගනෝපහිතං සත්තුබ්බ සේවිත පසත්ත සකන්න වුත්තං නාගෝපනීත මසමං කවිසේව නියං චන්දෝ සමං සුගත ධම්ම වරං නමාමි විඤ්ඤා විසුද්ධි සහිතං සුහිතං ජනස්ස කාන්තං සදා දස ගුණේහි සුසන්ත චිත්තං සන්තේව දණ්ඩිනී සමන්ත ගතං කවිනං සත්ත සමං සුගත සුනු ගණං නමාමි සමන්ත සක්වල ගුණ අපරාජිත නිමල අමිල ගුණ සමුදායයි දිගන්තයෙහි පිපි සුවඳ කුසුම් ගෙන පූජාසනයේ පුද දෙමැයි නමස්කාර වේවා බුදු සමිඳුනි නමස්කාර වේවා බුදු සමිඳුට නමස්කාර වේවා පව්මල අතර කුසලය නම්
සොඳුරු තැනේ බණ පද නිසයි තිලවග සත නැඹුරු උනේ පින්වත එහෙනම් ඔබ සැම දෙන දැන් පූජාවට ඔබේ සවන අයා තිසරණ සරණය සරණ යන්න දැන් මේ සිටිවිලි වෙනතකට නොයා බුදු දම් සංඝ යන තිසරණ ගුණ දම් සිහි කොට දෑතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาชาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ හොඳයි පින්වත් සෑම දිනාම අද පුර පසළොස්වක පොහොය දිනයේදී තමන්ගේ ගමේ විහාරස්ථානයට පැමිණිලා මේ අවස්ථාවේ උදෑසන ඉඳලා මේ මොහොත දක්වාම පොහොය අටසිල් සමාදන් වෙලා
නොයෙක් පුණ්‍ය කර්මයන් රාශියකට සහ සම්බන්ධ වෙලා දවසේ අවසාන මොහොතේ මේ අවස්ථාවෙහිදී සියලු දෙනාගේම බලාපොරොත්තුව අදිෂ්ඨානය වෙනුයේ ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ වාගේම බෝධි රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා මහා අබතෙල් පහන් පූජාව ඉෂ්ට සිද්ධ කිරීමටයි. සියලු දෙනාම මේ අවස්ථාවට පැමිණිලා ඊ타ත්ම පැහැදීමෙන් යුක්තව එක තැනකට වාඩි වෙලා නිහඬව නිසල්මන්ව ආලෝකමත් වෙලා තියෙන පහනත් Tamanගේ දෑතේ තියාගන්න මේ අවස්ථාවේදී හැමෝම පහන දෑතට අරගෙන සියලු දෙනාම පිළිවෙලකට නිහඬව නිශ්ශබ්ද වෙලා මෙතන ඉඳලා අපි ඉෂ්ට සිද්ධ කරන මේ අබතෙල් පහන් පූජාවට Tamanගේ අවධානය Tamanගේ සවන්පත් ඒ වෙත යොමු කරලා අපි මේ පුද පූජාවේ ආනුභාවය අපේ ජීවිතයට ඒ වාගේම රටවාසී ලෝකවාසී සෑම දෙනාටම අද අපි ඔබ සෑම සියලු දෙනාම ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ඉෂ්ට සිද්ධ කරන පූජාවේ බලමහිමයෙන් ආනුභාවයෙන් අපිට විතරක් නෙමෙයි රටවාසී ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව අදිෂ්ඨානය මුදුන් පමුණුවා ගනිමින් ওই විදිහට පහන අතේ තබාගෙන මා විසින් මේ දේශනා කරන්නට යෙදෙන කවි පෙළ හොඳින් ශ්‍රවණය කරන්න. සදාකාලික සුවය සදනා කාරුණික සම්බුදු රජාණෙනි නිවා හැම දුක් තැවුල් තිලොවේ අමා සැප දුන් මුනි රජාණෙනි කාරුණික අසරණ සතුන් වෙත ලෝක ගුරු සම්බුදු රජාණෙනි අපට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනී ලෝකයේ ඇති සියලු දුක අවබෝධ කළ නැනවතානෙනි සුඛයේ මුල තණ්හාව භව අවබෝධ කළ බුදු පියාණෙනි නේක දුක් රස නිමා කරනා අමනිවෙන දුටු බුදු පියාණෙනි වන්දිමි සිරිපා පියුම් අතරින් මගේ ලෝතුරු බුදු පියාණෙනි සුදු පියුමසේ සිල් සුවඳ රැඳි දිවිය පිවිතුරු සිල්වතානෙනි මුදු ගුණෙන් යුතු සිත සමාහිත සුවය රැඳි මහා ගුණවතානෙනි
අඳුර දුරු කළ ලොව මැලි කළ මහනුවණැති බුදු පියාණෙනි විදුසරණ ගුණ නැනින් බබලන හිරු මඩල ඔබ බුදු පියාණෙනි පිරුණු මුදිතා ගුණය රැඳුනා පූජනීයයි බුදුලයේ අහස් කුස ඕසදී තරුවකි ගලන කැන් මිහි පිටතියේ ඉදා වසවතු පලාගිය හැටි මතක් වෙයි සමිඳුට බියේ පුදමි වන පස මලින් සිරිපා අවසරයි සම්බුදු පියේ බුදුහාමුදුරුවනේ ඉස්සර වඩින කොට මා සිටිය නම් යන විට කැලයේ දරට වනමල් නෙලා අතුරා සිරි පාතුල වට වැඳ වැටිනවා නොගොසින් ගෙට වාරුවකට දෙවියන් පිදුව මුත් පරසතු මල් ඔබට තිලොවග පියාණෙනි ඒවා නැත අපට වනමල් රැගෙන පුදමින් සිරි පාතුල වට සැනසී වැඳ වැටෙමි හිමි ඔබේ ඉදිරි පිටේ තුන් සිත පුබුදු කර කෙලෙසුන් නාසන්නට සංසාරික බැඳුණු පවුරෙන් මිදෙන්නට මුනිඳුගේ ගුණයගෙන සිරසට වඳින්නට සැරසෙමු අපිත් දුක් සසරින් මිදෙන්නට ගුණදම් පිරිහිලයි අද ලොව අඳුරු යහමග යන්නේන අය හට සුව මැදුරු තැනේ සුවපත් කරන්නට දෙවියන් මියුරු බනේ නැවතත්
වඩිනු මැන බුදුහා මුදුරුවනේ සාදු සාදු සාදු. පින්වත් සෑම දෙනාම මා කීවායින් පසුව මේ විදිහට කියන්න. යොදුන් ගානන් දිග සංඝ පිරිවර මැද සඳුන් සුවඳ දෙන චීවරයක් ඇත. බුදුන් වහන්සේ වැඩම කරන සඳ බලන් සිටිති හැම දොහොත් නගා වැඳ පයට හැපෙන ගල් මිනි කැට වෙනවා නෙතට වැටෙන මල් පාට වැටෙනවා බුදුහාමුදුරුවෝ දහම් දෙසනවා එදහම් ඇසුමට දෙවිවරු වෙනවා සිතේ තියෙන බිය සැක දුරු වේවා ගතේ සවිය ලැබ සිත සැලසේවා පතන පැතුම් එලෙසට ඉටු වේවා ලොවේ සියලු දෙන සුවපත් වේවා සිරසින් සවනක් රැස් විහිදෙනවා දෙතිසක් ලකුණින් රුව බබලනවා රන්වන් සිවුරේ රැලි මතු වෙනවා අඩනෙත් බැල්මෙන් ලොව බබලනවා බුදු ගුණ බලයෙන් රෝදුරු වේවා දම් ගුණ බලයෙන් බිය දුරු වේවා සංඝ ගුණ බලයෙන් දුක් දුරු වේවා තිසරණ බලයෙන් සිත සැලසේවා පොකුරු පොකුරු මල් බෝරාජු ගාවා අතුරව මින් සිත පිං පිරවුවා
මාටත් හිමි වේවා සෙනසුරු අපලෙන් මා ගැලවේවා ගිහි සැප අතහැර කහවත පොරවා සිහිනුවනින් දහමින් සිත පුරවා විහිදුවමින් රැස් ලොව එලි කරවා බුදුන් වඩින විට ලස්සන බැරුවා රාදස මෝගය අකුසල සින්දා සසර නැමැතිගේ පදනම බින්දා දුකින් මිදෙන මග හෙළි කළ හන්දා මුනි පාපියෝමට තිලෝවම වැන්දා කළ ගුණ සලකන බව පෙන්වමිනේ සතියක් දෙනෙතින් පුද කළ සෙවනේ සම්බුදු හිමි මාගේ හද තුල රැඳුනේ නිවන් පතා මම වඳිනෙමි බැතිනේ සාදු 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 බුදුන් නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු සරණ යමු අපිත් නිවන් මග සදාදුන් බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර ඇවිල ගිය සිත් සතන් නිවිසනසී ගියා මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන් යොමාසන විට සිත සෝක නිවෙනවා වඩින විට පිඬු සිඟා නෙත් කැලුම් බිම යොමා වෙදන්නට දන් පිඬක් අනේ මට බැරි වුණා අඳුරු වී තුන් ලොවෙම හිරු මඩල දැස ගියා දෙව් මිනිස් කුලගෙයක හඬයි දුක කිය කියා
සික අඳුර එන්නට එපා දෙපා පැටලුන විටක බිම වැටෙන්නට එපා ජීවිතයේ කිසි දිනෙක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා දුක් මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා සාදු 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 සියලු දෙනාම පහන තමන්ගේ දෑතින් ඔසවාගෙන හිස මුදුනේ තබාගෙන මේ විදිහට මා කීවායෙන් පසුව කියන්න අරහං බුදු ගුණ මට සිහි වේවා ඉරුගෙන් වෙන අපලය දුරු වේවා මර බලසුන් කෙල බෝරාජු ගාවා දීපාලෝකයේ පූජා වේවා සම්මා සම්බුදු ගුණ සිහි වේවා සඳුගින් වෙන අපලය දුරු වේවා මර බලසුන් කළ බෝරාජු ගාවා සුවඳ සුවඳ දුම් පූජා වේවා විඤ්ඤාචරණය ගුණ සිහි වේවා කුජගෙන් වෙන ආපලය දුරු වේවා මර බලසුන් කෙල බෝරාජු ගාවා සුවඳ සුවඳ මල් පූජා වේවා සුගතෝ බුදු ගුණ මට සිහි වේවා බුදගෙන් වෙන අපලය දුරු වේවා මර බලසුන් කෙල බෝරාජු ගාවා දැහත් ගිලන් පස පූජා වේවා ලෝකවිදු බුදු ගුණ සිහි වේවා ගුරුගෙන් වෙන අපලය දුරු වේවා
මර බල සුංකල බෝරාජු ගාවා කැපකරු සැමදේ පූජා වේවා පුරිස ධම්ම බුදු ගුණ සිහි වේවා සිකුරු අපල මාගේ ඉන්දුරු වේවා සෙනසුරු ඒ රාෂ්ටක දුරු වේවා දුක් දුරු විසිරි සිත සැලසේවා සිත තිලෝ ගුරු මුනි සිහි වෙන්නයි දීපාලෝකෙන් බුදුන් පුදන්නයි විතරාගී බුදු පිහිට ලැබෙන්නයි රාහු අපලයෙන් මා ගැලවෙන්නයි සඳ මඩලේ ඇති සිසිල දැනෙන්නයි හිරු මඩලේ ඇති පහස දැනෙන්නයි දැල්වෙන පහනින් සිසිල සැදෙන්නයි සෙනසුරු අපලෙන් මා ගැලවෙන්නයි නාගලොවෙන්නා රජුන් වඩින්නයි සියලු දෙනාට සිත සැලසෙන්නයි සිහිකොට බුදු ගුණ සාදු කියන්නයි කේතු අපලයෙන් මා ගැලවෙන්නයි සාදු 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 සීල රාජු කල යකුන් කර පිට ගොසින් ජය ලැබූ මංගලම් කාල දේවල මහා තපසුගේ හිසේ පාතැබූ මංගලම් ආලවක යකෝ දමනය කරලා ලොවට සෙත සැදූ මංගලම් නීල බුදුරැස් හඬින් වේවා මෙමට ජයසිරි මංගලම් ඉරාමොහදුරු තිමිර පටලය උදාකල සම්බුදුරජාණෙනි දරා
හදවතේ සද්දාව සිතු සැනසිලිමෙත් උදයාවෙනි අරා වැඩඉඳ විදුර අසුනේ ලොවක් සැනසු දම් අමාවෙනි දැත් ඔසවා කරමි පිණිපා මගේ ලොවුතුරු බුදුරජාණෙනි කෙලෙස් සතුරන් කෙරෙන් දුරු වී කෙලෙස් නැසු බුදු සමිඳුනේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වී ලොව බැබළුනේ පව් කළේ නැත රහසකින්වත් ඇත්ත ඇති ලෙස සසැඳුනේ අපට සරණයි අපට පිහිටයි ඉවන් අරහත් බුදු ගුණේ දැන් පින්වත් හැම දෙනා විසින්ම ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ලෞතර බුදු පියාණන් වහන්සේ ඉදිරිපස සකස් කර ගන්නට යෙදුන තෙල්මල් හඳුන් කූරු ආදී ගිලන්පස සියලුම පුද පූජාවන් තැන්පත් කරලා උන්වහන්සේගේ ගුණස්කන්ධයන් ගායනා කරමින් ඒ පුද පූජාවන් පූජා කරන්නට යෙදුණා. ඒ වාගේම සියලුම පුද පූජාවනුත් අප ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා උදව් උපකාරී වූ ජය ශ්‍රී මහා බෝධිරාජෝත්තමයාණන් වහන්සේගේ පරම්පරානුගතව පැවැතගෙන එන්නා වූ මේ බෝධිරාජෝත්තමයාණන් වහන්සේටද පූජා කරමි පූජා වේවා මේ මහා අබතෙල් පූජාවමය කුසලයෙන් මටත් පවුලේ සියලු දෙනාටමත් රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් සිත ශාන්තිය යහපත ආරක්ෂාව සර්ව ප්‍රකාරයෙන්ම උදා වේවා කියන ඒ උතුම් අදිෂ්ඨානය මුදුන් පමුණුවා ගනිමින් මේ විදියට කියන්න මා කීවායින් පසුව බෝ සමිඳුනේ වන්දිනේමි මම සිරස නමා බෝපත් පැගුණා නම් මට වෙන්න සමා සෙවන දුන්න සමිඳුට කොල්ල අතුද නමා වන්දිනෙමි උතුම් ගුණ සිහි කර සිරස නමා මද සුලඟට ලෙල දෙන බෝ පත් සෙවනේ ඉඳගෙන කියමි මට පිහිටක් වන ලෙසිනේ
මහමෙවුනා උයනේ රෝපිත රජුනේ මට සිසිල සක්ගෙන දෙයි බෝමලු සෙවනේ බුදු හිමිනෙතින් පුද ලැබු මහා බෝසමින්දේ තේජස් බවක් ඇති බව වැටහෙයි නිබන්දේ පිහිටක් ආයද මා අද කරදර මැද්දේ බෝසමිඳුටයි මගේ දුක කියලා වැන්දේ දෙවියන් බඹුන් වන්දිනා පුදනා බෝධී කොපමණ වැදුම් පිදුවත් මගේ සිතට මදී දැල්වූ පහන් ආලෝකය සිතෙහි රැඳී බුදු හිමි පෙනේවා දෙනෙතට බෝ මැඩදී මැද්ද දෙසේ එර්දියෙන් වැඩි සිද්ද සිරි මහා බෝධිසාමිනී අනුර පුරනුවරටත් වැඳලා ගුවන් සක්මන් කළයි සාමිනී පොළොව මිහි කත දිවැස් බලලා රනින් පලසක් මවා පැමිණි නොදැන කළ පව් ගෙවා වඳිනට ආමිසිරි මහා බෝධිසාමිනී අනුත්තර පුරි සාදි ගුණයෙන් පුද ලැබූ දෙව් බඹු විසින් සුගත් මුනි සිරි පාකමල් යුගේ අනද හිමි නැහැ වූලෙසින් දොහොත් මුදුනේ තබා වඳිමින් සුවඳ පැන් ඉස සිසිලසින් අපිත් නහවමු අපේ සිරි මහා බුරජාණන් සන්තොසින් අඳුර දුරු කොට පහන් දල්වා එකලු කරනෙමු බෝරජුන් මල් දමෙන් මල් වියත් බඳවා සරසවෙමු අපි බෝර
තබා වඳිනෙමු බෝරාජුන් දෙයත් නලලත තබා වඳිනෙමු අපට සිත දෙන බෝරාජුන් සඳුන් කල්කය මුසුව පෙකොට පැනින් නහවමු බෝරාජුන් විලඳ පොරි ඉස පසුවලින් ලද සුපිරි සිදු වූ බෝරාජුන් බෙහෙත් ඖෂධ ගිලන් පසගෙන බැතින් පුද දෙමු බෝරාජුන් දෙයත් නලලත තබා වඳිනෙමු අපට සිත දෙන බෝරාජුන් සත් සතිගේ වූ මුනි සිරි මහා බෝධියට සක්විති රාජ දරුවෝ වැන්දෝ නැමී සිටේ දක්වති පුද සිරිත් අද හැම අඩු නොකොට රුක් පනිඳුනේ බෝසමිඳුන් තිලෝකෙට කළ ගුණ ගැයීමට වැඩ ඉඳ ඊසානෙන් දස බල හිමිගේ උඩුකයේ නිසාලව තිබුණෙන් ඇසිපිය නොසල්වා සතියක් මහා කුළුනෙන් මුනිසඳ පිදුව බෝසමිඳුනි නමදින්නේ සම්බුදු සමිඳුගෙන් පුදලද බෝරාජුනේ බුදු සිසිලසක් දැනෙනවා මට ඔබ සෙවනේ දෝත පුරා මල් තබමින් මල් අසුනේ පතමි නිවන් මග මම බෝරාජු සෙවනේ රන්වන් පාට භූපත් සිල වී ඇත සිසිලක් දැනෙයි මුළු හදටම මට සීත සෙවනට වෙලා මා බොමලු වේපාත පිලිසරණක් පාතමි මාදිගු කර දැත
සේමය දිස්වන්නේ සහන් සුවය සෑම දිනට දෙවන්නේ සිහින් සුලං මැද පත් සැලවෙන්නේ ජයසිරි බෝ මහා සමිඳු වඳින්නේ සිතේ නැගුණු බිය සැක දුරලන්නේ නෙතේ ගලන දුක් කඳුළු පිසින්නේ දහස් දෙනානෙක පියුම් පුදන්නේ ජයසිරි බෝ මහා සමිඳු වඳින්නේ අඳුරින් ආලෝකයටම යන්නේ කඳුලින් සතුටට මයි පාත් වන්නේ එවන් අසිරිමත් බල පෙන්වන්නේ අබතෙල් පහනින් බුදුන් පුදන්නේ හදක හැඩය ගත් බෝපාත් සෙවන්නේ හිතක නිසල බව වඩවායි නිතිනේ නිහඬ රැයක මුනි බණදම් ඇසුනේ නිවන සිතට මං පිත බෝසෙවනේ බුදුගෙන් පිදුම් ලාබනට පින් කෙලෙසාමින්දේ අප කළ පින් මදිලු බුදු දැකුමට සමින්දේ බුදු සිහි කරලා අප ඔබ හට මේ වැන්දේ බුදු මෙත් පිහිට වෙනු මැන මහා බෝසමින්දේ සංසාරයේ පව් කරලා වැටිහින්දා මිනිසත් බවය ලැබ අපමණ දුක් වින්දා බුදු සමිඳුනේ පිහිටක් වුණු බෝසමිඳා නහවලමි සිසිලස අප බෝරජින්දා බෝසමිඳුන් ළඟදී මගේ සිත සැනසෙන්නේ දුක් කරදර මගේ මෙතනින් නිම වෙන්නේ
අපල හැම ග්‍රහ දොස් දුරුවන්නේ මේ පිං බලෙන් අප සැමටම සෙත් වන්නේ සාදු සාදු සාදු. දැන් හැමෝම හිමීට පහනත් අතේ තියාගෙන නැගිටින්න බලන්න. හොඳයි. දැන් පහන දොහොත් මුදුනේ තියාගෙන මේ විදිහට වන්දනා කරමු අපි. සම්බුදු ගුණ මාතු කරවන බෝධිය බුදු රැස් මාලා විහිදෙන බෝධිය ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය සාදු වන්දිමු ජය සිරි මහා බෝධිය විතරාගි ගුණ මතුවන බෝධිය ජීවමාන මුනි තුන්වැනි බෝධිය සම්බුදු දෙනෙතින් පුදලද බෝධිය සිතින් සිතට බුදු ගුණ දෙන බෝධිය පිළින් පෙළට තෙල් පහන් දිලෙනවා අතින් අතට මල් දූත පිරෙනවා මදින් මදට වැඩි සුවඳ හමනවා සිතින් සිතට බුදු ගුණය දැනෙනවා දෙව්ලොව දිවමල් වැගිරෙන බෝධිය නාලොව කඩුපුල් ඇතිරෙන බෝධිය අහස උසට වන මල් පිදු බෝධිය නමදිමු අත් බැඳ සිරි මහා බෝධිය සසරේ බිය දුරු කරවන බෝධිය තිලොවට හිත සුව සලසන බෝධිය දුක්ගිනි මැඩ සිසිලස දෙන බෝධිය සාදු වන්දිමු ජය සිරි මහා බෝධිය සමිඳු නැති කල වෙහෙර දෙවුරම පැමිණි සද හැති දානන් සිත් තුල සතුට පහවී පැතුම් සුන් වී පිනක් නොවදා නැවත යන කල සමිඳු වෙනුවට
මල් පුදා වැඳ බැතින් සතුටුවේ පිං පිරු කාල ආද බොහිමි අපිත් වඳිනෙමු බුදුන් දිව මන් ලෙසින් සිත් තුල බෝධි මළුවේ අඳුර පලවා සිතේ සැදැහැත් පහන් දල්වා දුහොත් මුදුනේ තබා නමදිමු උතුම් ජයසිරි බෝධි රාජා දීප පූජා ධූප පූජා සිසිල් පැන් සහ කුසුම් පූජා කෙරෙමි මහබෝ රජුට පූජා වන්දිමු ජයසිරි බෝධි රාජා සියලු පැතුන් සපල වන්නට ඇසුම් වහා කට වහා ඇරෙන්නට සාදු සාදු අපිත් වන්දිමු ජයසිරි මහා බෝරාජුන්ට මගේ තොට අනේ තුරු නොවන්ට අනවින බන් දෙන කැපෙන්ට සාදු සාදු අපිත් වන්දිමු ජයසිරි මහා බෝරාජුන්ට සියලු කරදර සිතින් දුරලා හදේ බැති බර පහන් දල්වා දැත් එක් කර තබා වන්දිනෙමි උතුම් ජයසිරි බෝධි රාජා සතර අත බුදු සුවඳ පතුරා බෝසමිඳු බැති සිතින් නාවා අසීමිත බැති සිතින් වන්දිනෙමි උතුම් ජයසිරි බෝධි රාජා අප ඇති කළ මව්පියන්ට සසරෙදි මතු පින් ලැබෙන්ට සාදු සාදු අපිත් වන්දිමු ජයසිරි මහා බෝරාජුන්ට මග පෙන් වූ ගුරුවරුන්ට නිතර නිතර පින් ලැබෙන්ට සාදු සාදු අපිත් වන්දිමු ජයසිරි මහා බෝරාජුන්ට සසර දුකින් එතෙර
වන්ට අජරාමර සැප ලැබෙන්ට සාදු සාදු අපිත් වඳිමු ජය සිරි මහා බෝරජුන්ට සාදු 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 විපත් අනතුරු දුරස් වීලා සතුට සැනසුම ළඟා වේවා දුකින් පෙළෙන සතුන් නොමැවි ප්‍රීතියෙන් ජීවිත ගෙවේවා පවන් රොදසේ සහන සලසන මිතුරු කැල අප අසල වේවා නිවන් දකිනා ජාති දක්වා දහම් ඇසු පින හේතු වේවා පින් ගැනීමට පැමිණි දෙවිවරු සෑම දෙනාමත් පින් ගනිත්වා මිය ගිය පුඤ්ඤාතීන් සැමටත් මෙපින් බලයන් අයිති වේවා පූජාව තැබූ පින් ඔබගේ දිවියටම නිරතුරුව වේවා අවසානයේ අපි සෑම දෙනටම නිවන් ගමනට මග සැදේවා පින් සිතුවිලි සෑම හිත්වල වේවා අත්වල අවි ආයුධ නොම වේවා පත්වන විපතේදී පිහිටක් වේවා මතු ලෝකයේ මිනි පහනක් වේවා දිව්‍යයන් දෙව්ලොව වෙතට වඩිත්වා සඳහම් සිසිලෙන් සිත සැනසෙත්වා පූජාවේ ඇසුරින් දිවි වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා සාදු සාදු සාදු
සියලු දෙනාම නැවතත් සිටියා වාගේම හිමීට වාඩි වෙන්න බලන්න හිටපු තැන් වලින්ම. සදහවත් කාරුණික පින්වත් සෑම දිනාම අද පුර 15වක පොහොය දිනෙහිදී ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව තමන්ගේ විහාරස්ථානයට පැමිණිලා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව සකස් කරගන්නට යෙදුනා වූ දැහැත් තෙල්මල් හඳුන් කූරු ආදී සියලුම පුද පූජාවන් ඒ වාගේම අද දිනෙහිදී විශේෂයෙන්ම විශේෂත්වයක් වන්නට යෙදුනා වූ මහා අබතෙල් පහන් පූජාව සඳහා බැති සිතින් ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම යොමු වෙන්නට යෙදුණා. අද දිනෙහිදී ඔය ඇත්තන්ට මේ අවස්ථාව උදා කරලන්නට ගුණපාල මහත්මාණන් ශ්‍රියානි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම තමයි මේ වටිනා කියන අවස්ථාව. එහෙම නැත්නම් බොහෝම දුර්ලභ අවස්ථාවක් වෙන මේ අබතෙල් පහන් පූජාව. ඔවුන්ගේ අරමුණ බලාපොරොත්තුව වන්නට යෙදෙන්නේ මිය පරලොව යන්නට යෙදුනා වූ පේමා දහනායක මෑණියන්ට ඒ වාගේම එච්.කේ. සෝමාවතී මෑණියන්ට ඒ වාගේම චාර්ලිස් අබේවික්‍රම සීයා ඒ වාගේම පියදාස ලියනගේ සීයා ඒ වාගේම ලැසිහාමි අබේවික්‍රම ආච්චියම්ම ඇතුළු කොටගත් නම් සඳහන් කළ නොකළ මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වාගේම තමයි අපි ඔබ සෑම සියලු දෙනාගේම බලාපොරොත්තු වන්නට යෙදුන් මේ පුද පූජාවන්ගේ බල මහිමයෙන් තමන්ටත් ඒ වාගේම රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ අබතෙල් පූජාවේ බල මහිමයෙන් සිත ශාන්තිය යහපත ආරක්ෂාව සර්ව ප්‍රකාරයෙන්ම උදා කරලන්නටයි මේ මොහොත දක්වාම ඊ타මත් වුවමනාවෙන් යුක්තව මේ ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනා වූ පුද පූජාවන්ගේ බල මහිමයෙන් සියලු දෙනාටම රවි චන්ද්‍ර කුජ බුජ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන යම් කිසි නවග්‍රහ අපලුපද්‍රවයන් සැදිලා වැළඳිලා තිබෙනවා නම් ඒ සියල්ලක්ම මේ පුද පූජාවන්ගේ බල මහිමයෙන් දුරින් දුරටම දුර වේවා, දූරිය භූත වේවා, විපසමණය වේවා. සියලු දෙනාටම සර්ව ප්‍රකාරයෙන් සිත ශාන්තිය යහපත උදා වේවා. ඒ වාගේම අධ්‍යාපන කටයුතු වලදී සිරින්නා වූ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකමත් භාවයට පත් වේවා. මතක ශක්තිය වැඩි දියුණු වේවා. අනාගතයේ දිදුලන ශක්තිමත් දුවෙක් පුතෙක් වෙන්නට මේ පුද පූජාවන්ගේ බල මහිමය එකසේ හේතු වේවා, වාසනාව වේවා. සියලු දෙනාටම යම් කිසි රෝගාබාධ කරදර උපද්‍රවයන් තිබෙනවා නම් ඒ සියල්ලක්ම දුරින් දුරටම දුර වේවා, දූරිය භූත වේවා, විපසමණය වේවා. සෑම සියලු දෙනාම බලාපොරොත්තු වන්නා වූ ආකාරයට නිදුක් නිරෝගීව চিරාත් කාලයක් සැපෙන් සතුටෙන් යෙහෙන් වැඳෙන්නට මේ ඉෂ්ට සිද්ධ කරගන්නට යෙදුනා වූ පුද පූජාවන්ගේ බල මහිමය එකසේ හේතු වේවා, වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් සාදු නාදයක් පවත්වන්න. හොඳයි, සියලු දෙනා විසින් ලබා රැස් කරගන්නට යෙදුන සියලුම කුසලානිසංස බල මහිමයන්ගේ ආනුභාවයන් ප්‍රථමයෙන් මේ මිය පරලෝ යන්නට යෙදුනා වූ ප්‍රේමා දහනායක මෑණියන්, ඒ වාගේම එච්.කේ. සෝමාවතී මෑණියන්, චාර්ලිස් අබේවික්‍රම සීයා, ඒ වාගේම පියදාස ලියනගේ සීයා, ඒ වාගේම ලැසිහාමි අබේවික්‍රම ආච්චි අම්මා ඇතුළු කොටගත් අපි ඔබ සෑම සියලු දෙනා නමින්ම මිය පරලොව යන්නට යෙදුන සියලුම වර්ග පරම්පරානුගතව මිය පරලොව යන්නට යෙදුන මීගිය ඥාතීන්ට මේ කුසල සම්පත්තේන අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා ඔවුන් දුක් ඇති ස්ථානයන් වල උත්පත්තිය ලබා සිටිනවා නම්
ඒ දුකින් අත මිදේවා සපතකටපත් වේවා සපවත් ස්ථානයන් වල උත්පත්තිය ලබා සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා ඒ සපතවතවත් වඩා වර්ධනය කර ගනිත්වා අවසන උතුම් අමා මහ නිර්වාණ ශාන්ති අවබෝධයේ පිණිසම මේ කුසල කර්මයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් මා සමගින් මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදුනාදයක් පවත්වන්න. ඒ වාගේම ලබා රැස් කර ගන්නට යෙදුන සියලුම කුසලානිසංස බලමහිමයන් ඔබ අප ලෝකයේ සම්බුදු සසුන ආරක්ෂා කරන කි විෂ්ණු කතරගම සමන් විභීෂණ ආතපත්තිනි ගම්බාර ආදී සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා දෙවි දේවතාවුන් වහන්සේලාත් පැතු යම් බෝධියකින් උතුම් අමා මහ නිර්වාණ ශාන්තියම අවබෝධ කර ගනිත්වා කියන අදිෂ්ඨානයෙන් මා සමගින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදුනාදයක් පවත්වන්න. ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ මොහොත දක්වාම අද දවස පුරාවටම මුල ඉඳලාම නොයෙක් පුණ්‍ය කර්මයන් වලට සහසම්බන්ධ වෙලා සෑම ආකාරයකින්ම කුසල් දහම් එක්රැස් කරගෙන පිනෙන් පෝෂණය වෙලා තමයි ඔය ඇත්තෝ ඉන්නේ. සියලු දෙනා විසින් මේ මොහොත දක්වාම ඉෂ්ට සිද්ධ කරගන්නට යෙදුන සියලුම පුද පූජාවන්ගේ බලමහිමෙන් අපි ඔබ සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා කරන අජර ජරාවක් නැති අමර මරණයක් නැති අති උතුම් අමා මහ නිර්වාණ ශාන්ති අවබෝධයේ පිණිසම අපි ඔබ සෑම සියලු දෙනාටම මේ කුසල් දහම් මේ සසර කෙලවර ਸਰව ප්‍රකාරයෙන්ම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් බොහොම දොහොත් මුදුන් තබා වන්දනා කරගන්න. මුතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසූ දලඳා සමිඳු සරණයි නුවන් සනහන කැලනිමියුගුනේ සෑරදුන් සිළුමිනෙහි සරණයි සමන්ගිරහිස පහන් කරමින් තැබූ මුනිසිරි පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනේ සරණයි මුදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි හදාගත්ගේ පැලට දරුමුණු බුරන් හට දම් රුවනේ සරණයි නිදාගෙන යලි අවදිවන තුරු උතුම් මහා සංඝ රුවනේ සරණයි
සදාකාලෙන් සදාකාලෙට ඔබ සැමට තුනුරුවනේ සරණයි ගෙයින් පිටවී නැවත එන තුරු ඔබට මුනි ගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සඵල වේවා මෙයින් මතු කරදරද දුරු ඔබේ දිවියට ලං නොවේවා බුදුන් දම් සංඝ රුවනේ බලයෙන් සදාකල් සෙත් දී රකීවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සියලු දෙනාටම තෙරුවන් සරණයි.